සියුම්ව දහලා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාතා පැටලිලා පැටලිලා. හායි කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මෙන්න මේ මැෂින් එකෙන් නම් ඉක්මනට ඇත්තටම එළවලු හොඳට ගා ගන්න පුළුවන්. මේ චුට්ටක් එහෙම වෙන්නේ අතට අර තාම හුරු නැති නිසා. ඒක නම් බෙස්ට්. ඇත්තටම එළවලු අර අතෙන් ග්‍රයින්ඩ් කර කර ඉන්නවට වඩා මේක ඉක්මනින්ම ගා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම හොඳයි. එළවලු වර්ග සැලඩ් වලට ඒ වගේ දේවල් පිපිඤ්ඤා ඊට පස්සේ අල ප්‍රෙති කපා ගන්න පුළුවන්. මේක එක එක තියෙනවා වෙනස් කර කර ඒ තල දා ගන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ආවේ. මටත් මෙන්න මේක gift එකක් විදිහට හම්බුණා. ඔන්න ඉතින් අද මොනවද හදන්නේ කියලා කිව්වේ නෑනේ. දැන් අද හදන්නේ අපි කොත්තු එකක් හදාගන්න. ගෙදර අපි හදන විදිහට තමයි හදාගන්නේ. වැඩි දේවල් නෑ ඉතින්. ගෙදර තියෙන දේවල් වලින් තමයි මේක හදන්නේ. ඉතින් ටිකක් ගෙදර තියෙන දේවල් වලින් තමයිනේ හදන්නේ. ඒ නිසා අරක නෑ මේක නෑ කියලා කමෙන්ට් කරන්න එපා. මේක ගෙදර තියෙන දේවල් වලින් කරන නිසා. මෙන්න මේ විදිහට මේ කොත්තු පැකට් එකට එකතු කර ගන්නවා. මගේ ගාව අද තිබුණේ කැරට්, ලීස්, ගෝවා. ලීස් තිබුණ නැහැ. කැරට්, ගෝවා සහ මාළු මිරිස් මේ ටික තමයි තිබුණේ. ඉතින් ගෙදර තිබ්බ දේවල් නිසා මෙන්න මේ ටික අපි හදනවා. මම නෙමෙයි එයාට හදන්න කිව්වා. මොකද මම වීඩියෝ කරන නිසා එයාට ඒක හදන්න කියලා කිව්වා. ඔයාලත් ගෙවල් වල එහෙම ඇති නේද? ගෙදර තියෙන දේවල් වලින් කෑම හදා ගන්නව ඇතිනේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ channel එකට අලුතෙන් ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. අලුතෙන් එකතු වෙන හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොන වගේ වීඩියෝද මගේ channel එකෙන් ඔයාලා බලන්න කැමති කියලා. ඉදිරියට ඒ වීඩියෝ අනිවාර්යයෙන්ම අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉස්සර වගේ වැඩි කාලයක් නොයා ඉක්මනින්ම වීඩියෝ එක අරගෙන එන්න මම ඔයගොල්ලන්ට පොරොන්දු වෙනවා. වෙනද වගේ පරක්කු වෙන්නේ නැතුව. වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒකට කමෙන්ට් කරන්න. තෙරුවන් සරණයි.